සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න අද ගෙනාවා ප්ලැටිනා 100 T නම්බර් සුපිරියක් අඩුවට බයික් එකක් හොයන කොල්ලෙක්ට. ඉතින් අනිවාර්යෙන් අඩුවට බයික් එකක් හොයන කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් click කරලා තියාගන්න. මොකද මේ වගේ වාහන ටක් ගාලා දාපු ගමන් ඉවර වෙනවා. ඉතින් මේ බයික් එක දාන්නේ මම 2025. ඉතින් ඔන්න මේක තියෙන අතුරුගිරියේ TR නම්බර් එක T නම්බර් එක මේකේ මුළු මුදල එන්නේ රුපියල් 1,35,000යි. සාමාන්‍ය එක තැන පොඩ්ඩක් තිබ්බ බයික් එකක් සාමාන්‍ය පොඩි සර්විස් එකක් දාලා බයික් එකක් ගන්න ලොකුවට සල්ලි නැති කොල්ලෙක්ට ෆිනෑන්ස් එකක් දානවට වඩා ඇත්තටම ලාභයි. අරගෙන පොඩි සර්විස් එකක් දාලා මේ බයික් එක හදලා ගන්න ඕනේ. මේකේ ඕනර් කියන විදිහට මේකේ එන්ජින් එක නම් සාමාන්‍යයෙන් 100% එන්ජින් එකේ කිසිම අඩුපාඩුවක් නැහැ. ඉස්සරහා මීටර එක තමයි පොඩ්ඩක් ඔලුවට තියෙන්නේ. ලයිසන් එක අවුරුදු දෙකක් පරණයි කියලා තමයි යා කිව්වේ. මම ඕනර්ගේ විස්තර ටිකයි කන්ටැක්ට් නම්බර් හැමදේම මේ වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. අනිවාර්යෙන් බලන්න. අතුරුගිරිය තමයි මේ බයික් එක තියෙන්නේ. ඉතින් තෙල් එහෙම සාමාන්‍ය පෙට්‍රල් එහෙම ලීටර එකට කිලෝමීටර 65ක් 70ක් අතර වගේ මේ බයික් එක කරනවා. CT100 ප්ලැටිනා කියන්නේ එකම වගේ සාමාන්‍ය මොඩල් එක එකම එන්ජින්. ඉතින් ඒ වගේම ගොඩක් නඩත්තු වියදම් අඩු බයික් එකක් තමයි ප්ලැටිනා 100cc බයික් එක. අනික CT100 එකයි මේ බයික් එක කම්පෙයාර් කරොත් සාමාන්‍ය CT100 එකේ පරණ මොඩල් එක බලනකොට CT100 එකක් ගොඩක් දුරට මේ මිලට ගන්න නැහැ, ගන්න අමාරුයි. ඉතින් මේ බයික් එක සාමාන්‍ය CT100 එකට වඩා ගොඩක් සාමාන්‍යයෙන් ඔප්ෂන් තියෙනවා. මොකද CT100 එකේ ඉන්නේ ස්පෝක් මේක ඇලෝ වීල් ඒ වගේම සාමාන්‍යයෙන් අර කොල්ලෙක් පදිනකොට පොඩ්ඩක් බලනවා ලස්සන සාමාන්‍ය ප්ලැටිනා එකක් කියන්නේ සාමාන්‍යයෙන් මල ගෙදරට මගුලට දෙකටම යන්න පුළුවන් බයික් එකක් තමයි ප්ලැටිනා. ඉතින් ගොඩක්ම CT100 එකත් එක්ක සමානකම් තියෙන බයික් එකක් තමයි දෙකම බජාජ් කම්පැනි විසින් තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් 1,35,000කට මේ බයික් එක ඔයාලට ගොඩක් වටිනවා. දැන් යන මිල සාමාන්‍යයෙන් 2.20යි 2.40යි 2.60යි වගේ තමයි T නම්බර් යන්නේ. T නම්බර් ඩිස් මොඩල් එකක් ආවා. මේක නම් ඩිස් මොඩල් එක නෙමෙයි. ඉතින් මේ බයික් එකේ සියලුම ලී කිවිල්ලි අංග සම්පූර්ණයි. ඒ වගේම ලයිසන් ඉන්ෂුරන්ස් නම් අවුරුදු දෙකක් පරණයි. ඒක නම් හදාගන්න පුළුවන් ඔයගොල්ලෝ ළඟම තියෙන AJ20 එකෙන්. දැන් පුළුවන් ලංකාවේ ඕනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් බයික් වල කියන්නේ WP කියන්නේ බස්නාහිර පළාතේ ඇරෙන්න අනිත් ඕනෑම පළාතකට අයිති වාහනයක් ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ඔයාලට ලයිසන් කරන්න පුළුවන්. ඉතින් කියන්නේ ආදායම් බලපත්‍රය ලබා ගන්න පුළුවන්. ඉතින් මේ බයික් එකේ හිමිලට ගොඩක් වටිනවා. මම ඕනගේ කන්ටැක්ට් නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. නැත්නම් අන්තිමට දාන්න වීඩියෝ එකේ ඔයා අනිවාර්යෙන් කෝල් කරලා ඉවරලා ඔයාට බයික් එකක් ගන්න ලොකුවට ෆිනෑන්ස් එකක් දාන්න එහෙම සාමාන්‍ය සල්ලි නැත්නම් මේ බයික් එක අනිවාර්යෙන් බලලා කෝල් කරලා ගිහිල්ලා ගන්න. මේක වටිනවා. මොකද ඔයා ෆිනෑන්ස් එකක් දැම්මොත් සාමාන්‍ය රුපියල් ලක්ෂක ෆිනෑන්ස් එකක් දැම්මොත් මම මේ මගේ අත්දැකීමෙන් කියන්නේ. ඉතින් මං ස්කූටර් එකකට රුපියල් ලක්ෂක ෆිනෑන්ස් එකක් දාන්න ගියා. අවුරුදු 3කට මට ගෙවන්න වුණා රුපියල් 7,100ක් ගන්න ලක්ෂයකට අවුරුදු 3කට. අවුරුදු 2කට දානවා නම් සාමාන්‍යයෙන් 9,700යි. එතකොට ඔයා බලන්න 2,32,000ක් වෙනවා වාරකේ අවුරුදු 2කට දැම්මොත්. එතකොට කෙලින්ම 1,32,000ක් ෆිනෑන්ස් එකේ ලාභය. ඉතින් බොරුවට ෆිනෑන්ස් දාලා වාහන ගන්න නැතුව තියෙන විදිහට මේ වගේ බජට් බයික් එකක් අරගෙන ඇත්තටම තමන්ගේ දවසේ වැඩ කටයුතු වලදී ඉතාම හොඳයි. මොකද බජට් අතින් තරම අඩුයි. ඉතින් මේ බයික් එකේ ටයර් දෙකක් සාමාන්‍යයෙන් හොඳයි. ඔන්න ඉතින් ගන්නවා නම් කොල්ලෙක්ට සුපිරියක් තමයි. ඉතින් හැමදාම වගේ මේ වගේ වීඩියෝ දාපු ගමන් බලන්න අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ වාහන ඉක්මනට sold වෙනවා. ඒ කියන්නේ වාහන දාපු ගමන් ටක් ගාලා අර මුදල අඩු හින්දා කට්ටිය ගිහිල්ලා ගන්නවා. ඉතින් මම දවස ගානේ දවසට අඩු එකක් හරි අනිවාර්යෙන් මේ වගේ වාහන වටින වෙලට මට සෙට් වෙනවා මම අරන් එනවා. ඉතින් ඔයාලා මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් අදට ගිහිල්ලා එන්නම් මම මේ වීඩියෝ එකේ දාන්නම් contact number එක call කරන්න. හරි එහෙනම්